ඔස්මන් ගුණසේකර හෙවත් ගම්පහ ඔස්මන් ගනිමුල්ල සංජීවගේ මරණ ලැස්තුවේ සිටි ප්‍රබල චරිතයක්. 1989 වසරේදී ජපානයට ගිය ඔස්මන් යතුරුපැදි මෙරටට රැගෙනීමේ ව්‍යාපාරයක යෙදී සිටියේදී ඔහුගේ එකම සොහොයුරා හා නැගණියගේ සැමියන් ඇතුළු 5 දෙනෙකු වාහනයක් සමග අතුරුදන් වුණා. ඒ එවකට පැවති භීෂණයත් සමගයි. ඔස්මන්ට මෙය ඉහිලුම් නොදෙන්නක් වුණා. ඔහු සාධාරණයේ ඉල්ලා සටන් වැදුණා. ඒත් සාධාරණයක් ඉටු නොවන බව ඔහුට වැටහුණා. 1990 පෙබරවාරි 20 වනදා අත්තනගල්ල මහේස්ත්‍රාත් උසාවියේදී වෙඩි තැබීමක් සිදුවන්නේ ඔය අතරතුරදී. වවුල් කැලේ ඝාතනය ලෙස එම සිදුවීම රටේ මහත් ආන්දෝලනයක් ඇති කළා. ඔස්මන් කරලියට එන්නේ එතෙන් පටන්. පොලිසිය ඔස්මන් සොයා රටම පීරුවා. ඒත් ඔස්මන් සොයා ගැනීමට පොලිසියට හැකි වුණේ නැහැ. ඔහු ඒ වන විටත් සිටියේ ජපාන් රටේ වීම නිසා. ඔස්මන් නීතිය අතට ගෙන ඇති බව පොලිසියට තේරුණා. වීසා ප්‍රශ්නයක් මත ඔස්මන් එරට පොලිසියට කොටුවන්නේ ඔය අතරවාරයේදී. සිද්ධිය පිළිබඳව මෙරටට දැනුම් දෙනු ලැබුවා. ඒ අනුව එරට පොලිසිය ඔස්මන් මෙරටට එවීමට පියවර ගත්තා. හරි සර්, මං යන්නම් කියමින් ඔස්මන් දෑත් දිගු කළා. ඔහු ලංකාවට යෑමට කැමැත්ත පළ කළා. එවකට ගම්පහ කොට්ටාස පොලිස් අධිකාරී ගාමිණී සිල්වා ඇතුළු කණ්ඩායමක් ජපානයට ගොස් ඔස්මන්ව මෙරටට රැගෙන ආවා. අකමැති නම් ඔහුට මෙරටට නොපැමිණ සිටීමට හැකියාව තිබුණත් ඔහු ඊට එකඟ වුණේ නැහැ. එසේ රැගෙන ආ ඔස්මන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. වසර කිහිපයක් බන්ධනාගාරගත වී සිටි ඔස්මන් ගම්පහට පැමිණ අයුක්තිය අසාධාරණය වෙනුවෙන් නැගී සිටියා. ඔහු ගම්පහ ජනතාවට සාධාරණය ඉටු කරන්නට වෙහෙසුණා. ඒ සඳහා ඔහුට ආවේනිකම ක්‍රමයක් වුණා. සාධාරණයක් ඉටු නොවුණු තැන ගම්පහ බොහෝ පිරිස් ඔස්මන් සොයා ගියා. ඔහුගේ පිහිට පැතුවා. මං ගම්පහ ඉන්නකම් කිසිම මිනිහෙක්ට කප්පම් දෙන්න එපා. ගම්පහ කුඩු විකුණන්නත් බැහැ. මෙවැනි වදන් වලින් මිනිසුන් අතරට ගිය ඔස්මන්ව ගම්පහ මිනිසුන් ආදරෙන් වැළඳගත්තා. කප්පමට මත්ද්‍රව්‍ය වලට එරෙහිව ඔස්මන් නැගී සිටියත් ගම්පහ පාතාලිය ඊට ඉඩ දුන්නේ නැහැ. ගනිමුල්ල සංජීව ඔස්මන්ට එරෙහිව නැගී සිටියේ ඔය අතරවාරයේදී. ඒ සංජීවගේ කප්පම් ව්‍යාපාරය ඇන හිටීම නිසා ඔස්මන් ජීවත්ව සිටීම ඔවුන්ට හිස් රතයක් වුණා. ඔස්මන් මරා දැමිය යුතු බවයි සංජීව තීරණය කළේ. ඔස්මන් ඝාතනය කිරීම සඳහා සංජීවට ගම්පහ ඇතැම් දේශපාලඥයන්ගේද සහාය හිමි වුණා. ඒ 2017 වසරේ අප්‍රේල් මාස 8 වනදා කොරියාවේ සිට මිතුරෙකු ඔස්මන් සොයා ගම්පහට පැමිණියා. ඒ වාහනයක් මිලදී ගැනීම සඳහා ඔස්මන් සමග කටුනායකට යෑමට ඔස්මන්ට අයත් කළු පැහැති ප්‍රාඩෝ රථය ගමනට එක් කරගෙනුණා. ඔස්මන් ඉදිරිපස අසුනට කොට වෙද්දී ඔස්මන්ගේ පවුලට එක්වීමට සිටි පුත්‍රයෙකු රිය සුක්කානම අතට ගත්තා. කොරියාවේ සිට පැමිණි මිතුරා පිටුපසට ගොඩ වුණා. ජිප්‍රිය ජායලපාරී වල්පොල දෙසින් කිරිඳිවිට හරහා අත්තනකල්ල දෙසට ධාවනය වුණා. ඒ සමගම සුදු